ඨිතෝවා ඨිතෝම් හීති පජානාති. අපි නතර වෙනවා. ඒ නතර වෙලා ඉන්නකොට තමන් නැවතී සිටින බව හොඳට ඉරියව්ව ඔස්සේ දැනගන්න කිය. කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් නතර වුණා නම් නතර වුණා කියලා දන්නවනේ නෑ කියලා. හැබැයි අපේ ඉරියව්ව පවතින ආකාරي ඉරියව් වෙනස් වීම ඉරියව් දැන් සක්මනේ ගිහිල්ලා කෙලවරක නතර වෙනවා. ගිහිල්ලා ආපහු හැරෙනවා. ඒ වෙලාවේ තමන් නතර වෙච්ච බව තමන් හැරෙනකොට ඉරියව් වෙනස් වෙන හැටි මේ කායිකව ඇතිවන ඉරියව් වෙනස් වීමමයි දකින්නේ. මේකෙදි හොඳයි ඔබ හිටගෙන තමන් නැවතී සිටිනවා නම් ඒ නැවතී සිටින වෙලාවේ හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වා ඉරියව්ව මෙනෙහි කරන්න. ඒක මේ වගේ. ඔබ හිතන්න ඔබ හිටගෙන ඉන්නවා නම් ඔබට දැන් උනත් බණ අහගෙන ඉන්න ගමන් ඔබ හිටගෙන ඉන්නවා නම් සමහර වෙලාවට ඔබ පුටුවක වාඩි වෙලා හිටියත් වාඩි වෙලා ඉන්නකොටත් මේ විදිහට මෙනෙහි කරන්න පුළුවන්. ඔබ යම් සමහර වෙලාවට ඇලවෙලා බණ අහනවා වෙන්න පුළුවන්. ඔබේ කය පවතින ඉරියව්ව මේ විදිහට සිහි කරන්න. ඔබට පුළුවන් හොඳට දැස් පියාගෙන තමන්ගේ ඉරියව්ව හිස් මුදුනේ ඉඳන් පාදාන්තයට ඉරියව්ව ගැන සිහි කරා. අපි කොටසින් කොටස පහලට හිතනවා. කේසාන්තී ඉඳන් පාදාන්තයට මෙනෙහි කරන. දැන් ඔබ හිතන්න ඕනේ දැන් තමන්ගේ මුහුණ ඉහළටම හිත ගන්නවා. හිස් මුදුන හිසේ තියෙන කෙස් ඊළඟට නලල ඇහි බැඹ ඇස් දෙක නාසය තොල් පෙති නිකට ඊළඟට කම්පෙති මේ මුහුණේ ස්වභාවය දැන් හොඳට හිස් මුදුනේ ඉඳන් පහළට තමන්ගේ මුහුණ පිහිටපු ආකාරي හොඳට හිතේ තේරුම් ගන්නවා. ඊළඟට බෙල්ල වම් උරහිස දිගේ සිහිය අරගෙන යනවා. දැන් ඔබ වෙන අරමුණු ගැන හිතන්නේ ඔබේ සිහිය අරගෙන යන්නේ ඉරියව් ඔස්සේ විතරයි. වම් උරහිස දිගේ අරගෙන යනවා. වම් අතේ වැලමිට මැණික් කටුව අල්ල ඇඟිලි ඇඟිල්ලෙන් ඇඟිල්ල සිහි කරන්න. මහ පොට ඇඟිල්ල දබර ඇඟිල්ල මැද ඇඟිල්ල මෘදු ඇඟිල්ල සුල ඇඟිල්ල ඇඟිලි කෙළවරේ තියෙනවා නියපොතු. දැන් ওই විදිහටම සිහිය පිහිටවන්න දකුණු උරහිසට ඇමිනිලා දකුණු අත දිගේ සිහිය අරගෙන යන්න. දකුණු අතේ වැලමිට මැණික් කටුව අල්ල ඇඟිල්ලෙන් ඇඟිල්ල සිහි කරන්න. මහ පොට ඇඟිල්ල දබර ඇඟිල්ල මැද ඇඟිල්ල මෘදු ඇඟිල්ල සුල ඇඟිල්ල දකුණු අතෙත් ඇඟිලි කෙළවරේ තියෙනවා නියපොතු. දැන් ඔබ සිහිය පිහිටවන්න ඔබේ පපුවට ඉන පහලට දැන් හිස් මුදුනේ ඉඳන් තමන්ගේ ශරීරයේ ඔස්සේම පහලට මෙනෙහි කරගෙන එනවා. ඉන වම් කකුල දිගේ සිහි කරගෙන යන්න යටිපතුල දක්වා. වම් කකුලේ කලව දනිස්ස කෙන්ඩා විලුඹ පිටිපතුල යටිපතුල ඇඟිලි තියෙනවා. පාදේ ඇඟිලි කෙළවරේ තියෙනවා නියපොතු. ඔය විදිහටම ඔබට පුළුවන් සිහි කරන්න දකුණු කකුල ගැනත්. දකුණු කකුලේ කලව දනිස්ස කෙන්ඩා විලුඹ පිටිපතුල යටිපතුල ඇඟිලි කෙළවරේ තියෙනවා දකුණු කකුලෙත් නියපොතු. දැන් ඔබ හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාම හොඳ සිහියෙන් තමන්ගේ ඉරියව්ව තියෙන ආකාරයේ තමන්ගේ අතපය මේ පපුව පාද පිහිටලා තියෙන ආකාරي හොඳට සිහියෙන් ඉරියව් ඔස්සේ තමයි දැන් ඔබ හිත අරගෙන ගියේ. වෙන අරමුණු ඔස්සේ නෙවෙයි. ඔය විදිහට ඔබට පුළුවන් හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාම සිහියෙන් මෙනෙහි කරගෙන යන්න. ඊළඟට පාදාන්තයේ ඉඳන් කේසාන්ති දක්වා ඉහළට හිතන. ඔය විදිහට ඔබ හිටගෙන ඉන්නවනම් ඨිතෝවා ඨිතෝම් හීති පජානාති. තමන් නැවතිලා ඉන්නවනම් හිටගෙන ඉන්නවනම් තමන්ගේ කය පවතින ආකාරي ඉරියව් ඔස්සේ හොඳට මෙනෙහි කරමින් තමන්ගේ ඉරියව් පවතින ආකාරي හොඳට තේරුම් ගන්න. එහෙම තේරුම් ගනිමින් ඒ ඔස්සේම සිහිය පිහිටවාගෙන ඔබට හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වා පාදාන්තයේ ඉඳන් හිස් මුදුන දක්වාම හිත පවත්වමින් ඉරියව්ව තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒකත් ඉරියාපත භාවනාවේම කොටසක්. ඊළඟට බුදුරජාන් වහන්සේ ඉරියාපත භාවනාවේ පෙන්නනවා නිසින්නෝම් හීති පජානාති. කවුරු හරි කෙනෙක් වාඩි වෙනවා. දැන් ඔහොම හිටගෙන ඉඳලා වාඩි වෙනවා. ඒ වාඩි වෙනකොට වාඩි වීමේදී ඇතිවන ඉරියව් වෙනස් වීම. හිටගෙන ඉඳලා වාඩි වෙනකොට ඉරියව්ව වෙනස් වෙන ආකාරي හොඳට තේරුම් ගන්න. ඒ වාඩි වෙලා ඉන්නකොටත් තමන් වාඩි වෙලා ඉන්න බව
හොඳට දැනගනිමින් තමන්ගේ හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාම තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව තුල කය පිහිටලා තියෙන ආකාරය මෙනෙහි කරන. තමන්ගේ හිස, බෙල්ල, උරහිස් දෙක, අත් දෙක, ඊළඟට පපුව, ඉන, වම් පාදයේ, දකුණු පාදයේ මේ ඉරියව්ව ඉඳගෙන ඉන්න මොහොතේ පවතින ආකාරය හොඳට මෙනෙහි කරමින් ඉරියව්ව තුල හිත පවත්වනවා. දැන් ඔබට තේරෙනවා ඇති අපි ඇවිදගෙන යනවා නම් ඇවිදිනකොට සක්මනේදී ඉරියව් වෙනස් වීම තේරුම් ගනිමින් ඉරියව්ව තුලමයි හිත පවත්වන්නේ. අපි හිටගෙන හිටියත් හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වා ඉරියව් වෙනස් වීමම තේරුම් ගනිමින් ඉරියව් ඔස්සේ හිත පිහිටවන. අපි වාඩි වෙලා හිටියත් වාඩි වෙලා ඉන්නකොට හිත විසිරෙන්න ඉඩ නොදී මේ වාඩි වෙන ඉරියව් ඔස්සේම සිහිය පිහිටවාගෙන සිහිය පවත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සයානෝවා සයානෝම් හීති පජානාති. අන්න ඉරියාපත භාවනාවේ දෙන කෙනා නිදාගන්න ගියත් සයානෝවා සයානෝම් හීති පජානාති. තමන් නිදාගන්නකොට ඒ ඉරියව් වෙනස් වීම හොඳට තේරුම් ගන්න. ඉරියව් වෙනස් වීම දකින්න කියන. ඒ තුලත් හැම වෙලාවෙම සතිපට්ඨානෙම වැඩෙනවා. දැන් ඔබ දන්නවා ආනන්ද හාමුදුරුවෝ රහත් උනේ කොහොමද කියලා. ආනන්ද මහරහතන් වහන්සේ රහත් වෙන්නේ උන්වහන්සේ භාවනා කරලා උන්වහන්සේ තමයි ධර්ම භාණ්ඩාගාරී. මුළු ධර්මයේම මතක තියාගත්ත කෙනා හැම වෙලේම ධර්ම මානසිකාරයක යෙදෙනවා. ධර්ම සංගායනාව පැවැත්වෙන්නේ හෙටනම් කලින් දවසේ රාත්‍රියේ උන්වහන්සේ පුදුම වීරියක් ගත්තා. උන්වහන්සේ සතර ඉරියව්වෙම භාවනා වඩනවා. තිට්ඨං චරන් නිසින්නෝවා සයානෝවා. ඉඳගෙනත් භාවනා කරනවා, හිටගෙනත් ධර්මයේ මෙනෙහි කරනවා, වාඩි වෙලත් භාවනා කරනවා, සක්මනෙත් භාවනා කරනවා. උන්වහන්සේ මෙහෙම භාවනා කළා හොඳ සිහිනුවණින්. තමන්ගේ ඉරියව් වෙනස් වීමම දකිමින් ධර්ම මානසිකාරයෙන් උන්වහන්සේ ඇඳට ගිහිල්ලා ඇඳේ වාඩි වෙලා තමන්ගේ කය නිදාගන්න ඉරියව්වට ඇල කරනවා සමගම හිස කොට්ටේ මත තියන්නත් පෙරම හිත කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. පිංගතුනි, උන්වහන්සේ වාඩි වෙලා ඉරියව්ව ඔස්සේම සිහිය පිහිටවාගෙන ඉරියව් වෙනස් වීම දකිමින් හොඳ සිහිනුවණින් සතිපට්ඨානෙන් තමයි නිදාගන්න සැරසෙන්නේ. ඒ වෙලාවේ හිත කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වෙනවා. එහෙමනම් අපිට පේනවා තමන්ගේ කයේ ඉරියව් වෙනස් වීම ඔස්සේ හැම වෙලාවෙම සිහිය පිහිටවගෙන සිහිය වඩන්න පුළුවන් නම් ඒ ඉරියව් වෙනස් වීම යම් විදිහකටද ඉරියව්ව වෙනස් වෙන්නේ ඒ හැම ඉරියව් වෙනස් වීමක් තුලම හිත පිහිටලා ඒ තුල ධර්මයේ වඩන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සයානෝවා සයානෝම් හිති පජානාති. දැන් ඔබ නිදාගන්න යනවා. අපි නිදාගන්න ඉරියව් ගැනත් ධර්මයේ නොඑක් විදිහට තියෙනවා. පෙරේත සෙයියාව, කාම සෙයියාව, සිංහ සෙයියාව, ওই විදිහට බුදුරජාණන් වහන්සේ නිදාගන්න ක්‍රම පෙන්නනවා. සමහරව ඉන්නවා පොලේ ගැහුවා වගේ හේම ඇඳට වැටෙන උඩු බැලිය අතට. එක එක ස්වරූපෙන් ඔවුන් නිදාගන්න. සමහර නිදාගන්න වැරදි ක්‍රම නිසාම කොන්දේ අමාරුව කියයි, බෙල්ලේ අමාරුව කියයි. මේ ඇඟේ මේ අස්තිවල වේදනා බොහෝ වෙලාවට ඇතිවෙන්නේ නිදාගන්න වැරදි ඉරියව් නිසා. අපේ ශරීරයේ ලී ගමනාගමනේ මේ සියල්ල හොඳට සිද්ධ වෙන. හොඳ සිහිනුවණින් නිදාගන්න පුළුවන් ක්‍රමයක් තමයි සිංහ සෙයියාවෙන් නිදාගැනීම. දකුණු ඇලෙන් නිදාගන්නකොට දකුණු අතේ මේ අල්ල හිසට තියෙන විදිහට ඊළඟට වම් අත සම්පූර්ණයෙන්ම දිග ඇරලා තමන්ගේ ශරීරයේ පවතින ආකාරයට දකුණු ඇලෙන් සිංහ සෙයියාවෙන් මේ පැත්තට ඇලවෙලා දකුණු පාදයේ මත වම් පාදයේ හිටින ආකාරයට නිදාගන්න. එහෙම නිදාගන්නකොට ඒ සිංහ සෙයියාව තුල හොඳට සිහිය පවත්වන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා මේ නිදාගන්න ඉරියව්ව ඔස්සේ අපිට සිහිය දියුණු කරගන්න සිහිය පවත්වන්න පුළුවන්. ඔබ නිදාගන්න ගියාට පස්සේ ඔබ නිදාගන්න ඉරියව්ව ඔස්සේ ඔබ හිතාගන්න ඔබ ඒ විදිහට දකුණු ඇලේට නිදාගන්න පුරුදු වෙනවා කියලා. දැන් ඔබ ඒ විදිහට ඒ පැත්තට ඇලවෙලා යම්කිසි සිංහ සෙයියාවට සමාන ස්වරූපයක් හරි කියලා හිතමු. ඒ විදිහේ ඉරියව්වකින් ඔබ නිදාගන්න පුරුදු වෙනවා. දැන් ඔබ භාවනා කරන කෙනෙක් නම් ඔබට නිින්ද යනකම්ම හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාම ඉරියව්වම මෙනෙහි කරන්න පුළුවන්. Taman නිදාගෙන ඉන්න ඉරියව්ව තුල තමන්ගේ කයේ පැවැත්, තමන්ගේ අතපය පවතින ආකාරය, හිස් මුදුනේ ඉඳන් පාදාන්තය දක්වා ඉරියව් මානසිකාරයක යෙදෙන. ඉරියව්ව ඔස්සේම හිත පිහිටනවා. හිත වෙන අරමුණකට දුවන්න ඉඩ දෙන්නේ නැතුව. ඒ තුලත් ඉරියාපත භාවනාව වැඩෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ භාවනාවේදී පෙන්නනවා යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති. තථා තථානම් පජානාති.
ඒ කියන්නේ පින්වතුනි තමන්ගේ ශරීරයේ යම් යම් ආකාරයකට ඉරියව් පවතිනවත් ඒ හැම ආකාරයක් තුලම මේ විදිහට මගේ කය දැන් පවතිනවා කියලා පවතින හැම ඉරියව්වකම ස්වභාවය තේරුම් ගන්න කියන. තමන් ඉඳ ගන්න සූදානම් වුණත් නැගිටින්න සූදානම් වුණත් පැත්තකට ඇලවෙලා හිටියත් තමන්ගේ කය පවතින්නේ යම් ඉරියව්වෙන්ද යථා යථාවා පනස්ස කායෝ යම් යම් ආකාරයෙන් කය පවත්වනවද ඒ හැම ආකාරයේම ඉරියව්වක් තුල තථා තථානම් පජානාති. ඒ ආකාරයෙන් කය පවතිනවා කියලා ඉරියව්ව තේරුම් ගන්න. මේ පජානාති කියන එක ඔබ හොඳට තේරුම් ගන්න ඕන. දැන් මේ ඉරියාපත භාවනාව පුරා බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ ගච්ඡන්තවා ගච්ඡාමිති පජානාති. තිතෝවා තිතෝමහිති පජානාති. නිසින්නෝවා නිසින්නෝමහිති පජානාති. සයානෝවා සයානෝමහිති පජානාති. පජානාති කියන්නේ දැනගන්නවා. ඒ දැනගන්නවා කියන්නේ නිවැරදිව ඉරියව් වෙනස් වීම හොඳට නුවණින් දැන ගැනීම. ඒක නුවණින් දැන ගැනීම. දැන් මේ pāli වචනවල දැනගන්නවා කියන එකට අර්ථ කීපයක් තියෙනවා. එකක් තමයි ජානාති කියලා තියෙනවා. ජානාති කියන්නේ දැනෙනවා. ජානාති දැනෙනවා. ඊළඟට විජානාති. විජානාති කියන්නේ තේරුම් ගන්නවා කියන එක. විජානාති තේරුම් ගන්නවා. සම්ජානාති. සම්ජානාති කියලා ධර්මයේ සඳහන් කරන තැන් තියෙනවා. ඒකේ තියෙන වෙන් කරලා හඳුනා ගන්න. වෙන් වශයෙන් දැන ගන්න. ඒක වෙනස් වශයෙන් ඒක වෙන කොටස් වශයෙන් වෙන් කර වෙන් වශයෙන් තේරුම් ගන්න සම්ජානාති. මෙතන පෙන්වන්නේ පජානාති නුවණින් දැන ගැනීම. පජානාති කියන්නේ නුවණින් දැන ගන්න. ඊළඟට තවදුරටත් තියෙනවා පරිජානාති කියලා ධර්මයේ පෙන්වනවා නිවැරදිව සොයා දැන ගන්නවා කියන අර්ථය තමයි පරිජානාති කියන්නේ. අභිජානාති කියලා ධර්මයේ විස්තර කරලා තියෙනවා විදර්ශනා වැඩිම නිසා ඇතිවන අත්දැකීමක් වශයෙන් තමා තුලින්ම එහි ස්වභාවයේ නුවණින් ප්‍රඥාවෙන් තේරුම් ගන්නවට කියනවා අභිඥානාති. මේ අතර මේ ඉරියාපත භාවනාවේ පෙන්වන්නේ පජානාති දැනගන්න. නුවණින් තමයි දැනගන්නේ. එහෙමනම් අපිට පෙන්නනවා ආතාපි සම්පජානෝ සතිමා. ওই කරුණු තුනේම එකතුවක් මෙතන තියෙනවා. ආතාපි කෙලෙස් තවන වීර්යකින් තමයි ඉරියව්ව තුල සිහිය පිහිටවන්න තියෙන්නේ. ඉරියව්වෙන් හිත වෙනස් වෙන්න ඉඩ නොදී ඉරියව් වෙනස් වීම තුළ සිහිය පිහිටවන්න වීරියක් තියෙනවා. කෙලෙස් තවන වීරියක් තියෙනවා. ඒ වීරියෙන් ඉරියව් ඔස්සේම සිහිය පිහිටවන්න සතිය. තමන්ගේ හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාම ඉරියව් වෙනස් වීම ඔස්සේ සිහිය පිහිටවන්න ආතාපි සම්පජාන. නුවණ තියෙන්නත් ඕන. සතිමා සිහිය තියෙනවා. එතකොට තමන්ගේ මේ නුවණින් දැනගන්නවා කියන මේ පජානාති කියන එකේ නුවණ එතන තියෙනවා. ආතාපි සම්ප